අද අපි ආවේ පළවෙනි vlog එක කරන්න 12 භාගය හරහා අසුපිනි ඇල්ලට. අසුපිනි ඇල්ලට යන්න තියෙන්නේ මේ පිළිමය ළඟින් වාහන නවත්තලා. කැලේ මැද්දෙන් වැටුණු පුංචි අඩිපාරක මීටර් 100ක් විතර ඉදිරියට යනකොට අපිට අසුපිනි ඇල්ල බලා ගන්න පුළුවන්. අපි ඇල්ල පැත්තට යන්න කලින් ඇල්ල උඩ හරියෙන්ම නෑවා. ඉතින් ඔයාලත් නානවා නම් ගැඹුරු නොවන ආරක්ෂිත තැනක් තෝරගන්න. අපි අපේ ගමන පටන් ගත්තේ බුලත්කොහුපිටිය නගරයෙන්. බුලත්කොහුපිටියේ ඉඳන් අසුපිනි ඇල්ලට එන දිගටම දියැලි ගොඩක් බලා ගන්න පුළුවන්. ගොඩක් අය ඒ දියැලි බලලා එතනින්ම ගමන නතර කරනවා. ඒත් ඔයාලා මේ පැත්තේ එනවා නම් අනිවාර්යෙන් අරනායක හරහා අසුපිනි ඇල්ලට එන්න අමතක කරන්න එපා. මොකද ඒක අතපසු නොකරන්න ඕනේ අත්දැකීමක්. මේ view point එකේ ඉඳන් තමයි අපිට ඇල්ල බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ ස්වභාව දහම විඳින්න. මම දැන් ඔයාලට පෙන්නන්න බුලත්කොහුපිටියේ ඉඳන් අසුපිනි ඇල්ලට වෙනකන් යන මග දිගට මොනවද අපිට මුණ ගැහෙන්නේ කියලා. මේ තියෙන්නේ බුලත්කොහුපිටියේ ඉඳන් ටික දුරක් යනකොට හම්බ වෙන පළවෙනි දිය ඇල්ල. ඒකේ නම දිය ඇගිලි ඇල්ල. මේක සංචාරකයන් අතර වැඩි ප්‍රසිද්ධ නොවුන හරිම ලස්සන දිය ඇල්ලක්. එහෙනම් අපි යමු අපිට ඊළඟට හම්බ වෙන ලස්සන දිය ඇල්ල බලන්න. මේ තමයි ලස්සන රිකිලි ඇල්ල. ඔයා නලගන ඇල්ල බලන්න යනවා නම් ඒ අතරමඟදී මේ දිය ඇල්ලත් බලා ගන්න පුළුවන්. ඔන්න දැන් නම් අපි යන්නේ හැමෝම දන්න ලස්සන දිය ඇල්ලක් බලන්න. මේ ඇල්ල බලන්න මෙතනින් වාහන නවත්තලා ටික දුරක් ඇවිදන් යන්න වෙනවා. ඒ වගේම මෙතනට ඇතුල් වෙන්න රුපියල් 50ක ටිකට් එකක් ගන්නවා. මේ පාරේ ටික දුරක් ඉදිරියට යනකොට අපිට පේන්නේ කවුරුත් දන්න නලගන ඇල්ල. ගොඩක් අය මෙතනින්න මේ ඇල්ල බලලා යන්න යනවා. ඒත් අපි නම් නලගන ඇල්ල පාමුලටම ගියා. හැබැයි මෙතන පොඩි භයානක ගතියක් තියෙනවා. මොකද අපි මුලින් එනකොට මෙතන වතුර ටිකයි. ඒත් බලන්න විනාඩි 5කට පස්සේ වතුර ගොඩක් වැඩි වුණා. ඒ නිසා මෙතනට එනවනම් සැලකිලිමත් වෙන්න. නලගන ඇල්ල බලලා අපි දැන් මේ යන්නේ පැලැම්පිටියේ මීදුම විඳගන්න. ඒ අතරමඟදී අපි පොඩි විවේකයක් ගත්. ඉතින් ඔයාලත් පැලැම්පිටියේ view point එකට යනවා නම් මේ කඩේට ගොඩ වෙන්න අමතක කරන්න එපා. දැන් අපි ඉන්නේ සුන්දර පැලැම්පිටියේ. නලගන ඇල්ලේ ඉඳන් පැලැම්පිටියේ view point එකට කිලෝමීටර් 12ක් විතර යන්න ඕනේ. මෙතන ඉඳන් අසුපිනි ඇල්ලට කිලෝමීටර් 14ක දුරක් තියෙනවා. ගොඩක් අය මෙතන ෆොටෝස් එහෙම ගන්න අමතක කරන්නේ නැහැ. මොකද මේ පරිසරය ඒ තරම්ම සුන්දරයි. මෙතන ඉඳන් තමයි අපේ ගමනේ ලස්සනම කොටස ආරම්භ වුණේ.
බුලත් කොහොපිටියේ නම් අසුපිනි ඇල්ල දක්වා යන ගමන් මාර්ගයේ මේ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. කොළපාට පිරුණු මේ ලංකාව කොච්චරනම් ලස්සනද? අපේ වීඩියෝස් බලන්න කැමති අය අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.